මේ වගේ රත්තරම් පාටට දිලිසෙන්න පොලොස් කරේ එකක් හදාගන්න හැටි තමයි අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ. එහෙනම් බලමුකෝ කොහොමද හදාගන්නේ කියලා. කහයි ලුණුයි මිශ්‍ර කරපු වතුරකට මේ විදිහට පොලොස් ටික කැට කපලා දාගන්න ඕනේ. ඒකෙන් පොලොස් එකේ කහට පිපෙන එක අඩු වෙනවා. මෙන්න මේ විදිහට පොලොස් කෙඩිය කැට කපා ගන්න ඕනේ. මේ විදිහට පොලොස් කෑල්ලේ කොටු කොටු කපා ගත්තම තමයි අපි එකතු කරන කුළුබඩු ටික මේ පොලොස් කෑල්ලට හොඳට උරාගෙන පොලොස් එක රසවත් වෙන්නේ. ඉස්සෙල්ලා මෙන්න මේ වගේ භාජනයකට මිරිස් කුඩුයි 3-5 කුඩුයි දාලා හොඳට බැද ගන්න. ඒකටම අපි කුරුඳු කෑල්ලක්, ඒ වගේම කරාඹු නැටි, එනසල් මේ දේවල් ටිකත් එකතු කරගෙන බැද ගන්න ඕනේ. ඒ දේවල් ටික රන්වන් පාටක් වෙනකම් බැදගත්තට පස්සේ අපිට තියෙන්නේ පොලොස් එක රස කරන මැජික් කුඩු එක හදාගන්න. මේකට අපි හාල් ටිකක් මේ විදිහට කබලේ බැද ගන්න ඕනේ. ඒ වගේම ගාගත්ත පොල් ටිකකුත් කබලේ බැද ගන්න. මතක තියාගන්න මේ කිසිම දෙයක් ගානට වැඩිය නම් බෙද ගන්න එපා. රන්වන් පාටක් එනකොට බදින එක නතර කරන්න. මෙන්න මේ ගානට එනකන් තමයි හාල් ටිකයි පොල් ටිකයි බෙද ගන්න ඕනේ. දැන් හොඳට ඉඩ තියෙන මැටි භාජනයකට තමයි අපි පොලොස් ටික දාගන්න ඕනේ. ඊට පස්සේ ඒකට කහ කුඩු ටිකක් එකතු කරගන්න. ඉතින් මේ එකතු කරගන්නේ චිකන් කරි පවුඩර්. ඔයාලට චිකන් කරි පවුඩර් තියෙනවා නම් විතරක් එකතු කරගන්න. මේ විදිහට අපි මස් කරි ටික එකතු කරගත්තට පස්සේ එකතු කරගන්නේ තක්කාලි, ලූණු, ඒ වගේම අමුමිරිස් කරල් දෙකක් තුනක් කපලා, ඒ වගේම ලුණු කුඩු ටික, ඒ වගේම කරපිංචා, රම්පේ මේ දේවල් ටික එකතු කරගන්න. දැන් මේ එකතු කරගන්නේ ගොරකා. ඉතින් ඔයාලට ගොරකා කෑලි හරි එහෙම නැත්නම් පේස්ට් එක හරි එකතු කරගන්න පුළුවන්. අපි කබලේ බෙදගත්ත හාලුයි පොළුයි මේ විදිහට අඹර ගන්න ඕනේ. ගලේ හරි බ්ලෙන්ඩර් එකේ හරි ඔයාලා අඹරගෙන මේ විදිහට පොලොස් එකට එකතු කරගන්න. ඒකෙන් තමයි පොලොස් එක රස වෙනවා වගේම උකු වෙන්නේ. ඒ විතරක් නෙමෙයි දුඹුරු පාටකට එන්නේත් මෙන්න මේ මැජික් කුඩු එක නිසා. මම දැන් මේ එකතු කරගන්නේ පොල් ගෙඩි 1/2ක දිය කිරි ටික. දැන් අපි මේකට එකතු කරගමු තෙම්පරාදුව. ඉතින් මේ හදන්නේ ඒ තෙම්පරාදුව ලෑස්ති කරගන්න. ඉස්සෙල්ලම පොල් තෙල් ටිකක් මේ වගේ භාජනයකට දාගන්න. මේ විදිහට තෙල් එක රත් වීගෙන එද්දී ඒකට අබ, ඔලුහාල්, සුදු ලූණු මෙන්න මේ දේවල් ටික දාලා හොඳට තෙම්පරාදු කරගන්න ඕන. සුදු ලූණු එක මෙන්න මේ ගානට රන්වන් පාට වෙනකොට අපි මේකට එකතු කරගන්නවා මිරිස් කුඩු ටිකක්. ඉතින් අපි මිරිස් කුඩු එකතු කරගෙන මේ විදිහට තෙල් එකත් එක්ක බැදගන්නේ පොලොස් එක රන්වන් පාට වෙන එකට මේකත් එක හේතුවක් වෙන නිසා. අන්න අපේ තෙම්පරාදුව නම් ලෑස්ති. දැන් අපි පොලොස් එකට මේක එකතු කරගෙන කලවම් කරගමු. මුළු ගේම සුවඳ වෙනවා මේ තෙම්පරාදුව පොලොස් එකට එකතු කරද්දී. අපි එකතු කරගත්ත දිය කිරි ටික භාගයකට වෙනකන් හිඳිනකන් ඉඳලා තමයි මිටි කිරි ටික එකතු කරගන්න ඕන. බලන්නක පොලොස් එකේ පාට. මිටි කිරි ටික දාලා අපි පැය භාගයක් විතර තියලා තමයි පොලොස් එක ලිපෙන් බාගන්න ඕනේ. අන්න මේ තියෙන්නේ අපි මේ විදිහට හදාගත්ත පොලොස් කරි එක. ඉතින් මේක මාරම රසයි. අපිට ඉන්දියාප්ප, බත්, රොටි ඕනම දෙයක් එක්ක මේක කන්න පුළුවන්. ඉතින් මම මේක හැදුවේ බණ්ඩි අම්මා කෙනෙක්ට කෑම වේලක් දෙන්න. වීඩියෝ එක ගැන අදහස් කමෙන්ට් එකකින් දක්වන්න අමතක කරන්නත් එපා. අදට ගිහින් එන්නම්. සුබ දවසක්.